ගොඩ කාලෙකින් ඔන්න අපි දිග වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද අපි කොරියන් රාමෙන් නූඩල්ස් එකක් හදන්න තමයි යන්නේ. ඉතින් මේක කොත්තුමි එකේ චීස් සැලඩ් කියන නූඩල්ස් එක. ඉතින් ඔයාලා මගේ ෂෝට් වීඩියෝස් බලනවා නම් අද මට හම්බුණා අලුත්ම විදිහේ බිස්කට් දෙකක්. මේ තියෙන්නේ මේ එක. මේක කොත්තු ෆ්ලේවර් එක. ඔයාලට පේනවා ඇති මේ කොත්තු ෆ්ලේවර් එකේ බිස්කට් එක සේවරි බිස්කට් එක. අතන මේක මාර රහයි. ඒ වගේම තමයි මේකේ තිබ්බා චීස් ඇන් අනියන් කියලා එක. මේකත් මේක තරම් රහ නැහැ. නමුත් රහයි. අවුලක් නැහැ. මේකේ අර ස්වීට් ඇන් චීස් රසක් වගේ තමයි එන්නේ. මේක බලන්නකෝ පැකේජින් එක හරිම ලස්සනයි. මේක මේ අලුතෙන් මැලිබන්ලා ගහන මේ සේවරි රේන්ජ් එකේ බිස්කට් එක. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ කොරියන් නූඩල්ස් එක හදන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ කොරියන් එක තියෙන්නේ. ඉතින් අපි මේ නූඩල්ස් එක මේකේ පාටයි දෙක මේකයි. අපි මේක මේ භාජනයට කඩාගමු. ඉතින් මේකේ තියෙනවා අපිට පැකට් දෙකක් නෙමෙයි තුනක් තියෙනවා. ඔයිල් එකයි, චීස් ෆ්ලේවර් එකයි, ආයේ මොකක් හරි සැරට මේ එකක් වෙන්න ඇති. ඉතින් මේ රාමෙන් නූඩල් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. මේක එක්කෙනෙක්ටත් මදි මං හිතන්නේ ඒ වුණාට අවුලක් නැහැ. මෙහෙම තමයි රාමෙන් එක තියෙන්නේ. ඉතින් අපි මේක කඩන්න නැතුව මෙන්න මේ විදිහටම රාමෙන් එක දාලා තැම්බෙන්න තියමු. වැඩිපුර වතුර දාන්න මේ විදිහට. ඉතින් මේකේ තියෙන විදිහට නම් අපි බලමු. මේ තියෙන වලට බලාගන්න පුළුවන් මේක හදන විදිය. භාජනයේ තියෙන වතුර වලින් මේ 4-5ක් විතර ඉතිරි කරගන්නලු. වැඩිපුර වතුර අයින් කරගන්නලු. චීස් එකයි තෙල් සීසනින් පැකට් වයි හොඳට මිශ්‍ර කරගෙන මදගින්නේ තප්පර 45ක් 65ක් හොඳින් කලවම් කරගන්න. සියල්ල හොඳින් කලවම් කර උණුසුම පිළිගන්න. ඒ කියන්නේ අපිට මේ පැකට් තුන මේ උණු වතුර එකෙන් පොඩ්ඩක් අයින් කරගෙන ඒක මේ මික්ස් කරගන්න ඕනේ මේ තුන දාලා. හරි අපි නූඩල්ස් එක මෙහෙම තැම්බෙන්න දීලා ඊට පස්සේ බලමු මොනවද කරන්න පුළුවන් කියලා. හරි. මට ටික වෙලාවක් දෙන්න නූඩල්ස් එකට තැම්බෙන්න. හරි දැන් මේ අපේ නූඩල්ස් එක ඉදිලා තියෙන්නේ. දැන් අපි මේකෙන් වතුර චුට්ටක් අරගෙන මේ 3-5 පැකට් තුන මිශ්‍ර කරගමු. මම භාජනයක් අරන් එන්න. හරි යාළුවනේ අපි අපේ තැම්බිච්ච නූඩල්ස් එකෙන් වතුර චුට්ටක් දාගමු මේකට. දාගෙන ඉවරලා අපි වැඩි වතුර ටික අයින් කරගමු. ඉතින් අපි වැඩි වතුර ටික ඉවත් කරගෙන තියෙන්නේ. ඒකෙන් වතුර චුට්ටක් අපිට ඕන වෙනවා කියලා අර මේ ඒකේ අර කද්ද විස්තරේ ගහලා තිබ්බා. ඉතින් අපි මේ විදිහට මේ ගත්තා. ඔන්න මම ඉස්සෙල්ලාම මිරිස් පැකට් එකෙන් චුට්ටක් දානවා. අපිට ගෑස්ටික් වගේ තියෙන හින්දා අපි මේකෙන් චුට්ටයි දාන්නේ. ඊට පස්සේ අපි චීස් පවුඩර් එකක් චීස් පවුඩර් එකත් මේකට මෙහෙම දා ගන්නවා. මගේ අත පුරා මිරිස්. මම හිතනවා මිරිස් තෙල් එක චුට්ටක් දාගත්තු ඉඳන් මිරිස් රස වැඩි වෙන එක නැහැ කියලා. මේකත් චීස් එකක්ම තමයි. ඒකත් අපි මේ විදිහට දාගමු. ඒක දැම්මට පස්සේ නිකන් අමුතු පාටක් ආවා. දැන් අපි මේක මේ විදිහට මික්සි කරගමු. ඔයාලට පේනවද? චූට්ටයි මම දැම්මේ අරකින් මිරිස් පාට වෙලා තියෙන හැටි. ඉතින් අපි මේක විනාඩි 30ක්ලු තප්පර 30ක් විතර කලවම් කරගමු එහෙම. දැන් මේක කලවම් වෙලා තියෙන්නේ. අපි මේක කැට නෑ අර නූඩල්ස් කැලි මේ තියෙන්නේ. අයින් කරපු වතුර එකේ මේ චුට්ටක් තියෙනවා. හරි දැන් මේක අපි මේකට දාලා මික්ස් කරගමු. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ රාමෙන් නූඩල්ස් එක තියෙන්නේ. මෙන්න මෙහෙම.
ඒක රස පාට නම් අනේ මන්ද මෙන්න මෙහෙම තමයි අපේ රාමයෙන් එක තියෙන්නේ. මේක ඉතින් බොන්න වගේ තියෙන එකක් නේ. ඒක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජීයෙන් එන්න. බයි බයි.